හලෝ ගයිස් වෙල්කම් ටු ට්‍රැකවේ චැනල්. අත්තවිගෙනම අලුත්ම හොර ගේම් ප්ලේ එකක් ගොඩ දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරුණා. ඉතින් හැමදාම ඉතින් එකම බයිට් තමයි ඉතින් මම ගහන්නේ වීඩියෝ එකක් ගේනවා කියලා. මේ පේටි ටික අයින් කරගෙන මෙතන තියෙන අර ගඩෝ කැටේ වගේ එකකින් ඒක අරගෙන පටසිරි දොර අයිනකොට හිටියනේ නේද? මේක දොර කඩාගමු මේක. දොරේ අගුල කඩාගමු. මම කියන්න හැදුවේ ගොඩ දවසකින් දැන් වීඩියෝ එක ගේන්න බැරුණේ එක දිගට වීඩියෝ දාන්න හිතා හිටියේ මම ඒත් පොඩි වැඩ වගේක් තිබ්බා ඒකින්ද චුට්ටක් එහෙම වුණා කමක් නෑ මං පුළුවන් විදියට ආපහු වීඩියෝ ටික දාගෙන යන්නම් කලින් වගේම රීච් එක හදාගමු කොහොම හරි 1k ගහගමු ගහලා ඉතින් 1k පහු කරාට පස්සේ මගේ ලොකු මේව එකක් තියෙනවා තව ඉස්සරහට හොඳ හොර ගේම් ප්ලේ එකක් ගේන්න ඒ කියන්නේ PC පැත්තට වගේ යන්න බලමු ඒකත් කරගන්න බලමු හිමීට නේද මේ ගෑණි මේ බලන දැන ඉන්නවා ලොකු එන සද්දන්ත මේක මාලිගාවක් වගේ නිකන් මාලිගාවේ වික්‍රමයක් වගේ තමයි ඉතින් තියෙන්නේ ඒක ගහලා දාමු ඉතින් මෙච්චර ඉතින් අපි සැලෙන්ඩරාගේ කොච්චර එපිසෝඩ් ගැහුවද ඉතින් ඔය ඔක්කොම ගහපෙක ඉතින් මේ චූටි එපිසෝඩ් එක අපිට ගහ ගන්න බැරි මේකත් ඉතින් ගහලා දාමු මේ පැත්තට ගියාට පස්සේ අඩෝ මේ උමා ගන්නේ පොඩි උමම් මේ ගන්න ඒ කියන්නේ නිකන් රහත් වවුල් වෙච්චනවා ගයිස් අනේ මන් දන්නේ ඉතින් කොහොම හරි මම දැක channel එකේ සබ්ලා 460 මේ මොකද සැන්ඩ්‍රාගේ හස්බන්ඩ් නේද හිටියේ ඔව් සැන්ඩ්‍රාගේ හස්බන්ඩ් කොහෙද තමයි මං කියන්න හැදුවේ මේ කියන්න හදපු දේත් අමතක කරනවනේ බං ඉතින් කොට දවසකින් වීඩියෝ එකක් ගෙනාපු හන්ද මගේ channel එකේ රීච් එක බහැලා තිබ්බේ හොඳටම කොට දවසකින් මේ වීඩියෝ එකක් ගේන්නේ මොකද අර එකලගේ වීඩියෝ දාන්න තව පටන් ගෙන ආපහු ගේන්න බැවුනාන් ටික දවසකින් මම හිතන්නේ මම මේ මාස එකමාරට විතර පස්සේ තමයි ආපහු මම මේ වීඩියෝ එකක් ගේන්නේ මට මතක විදියට මේ කඩුවේ මුට ගහගෙන කඩුව අරගෙන තෝ බලයන් දැන් ඌ නැති වුණා මේ යතුරත් ගත්තා කොහොම හරි අපි කලින් විදියට වීඩියෝ දාන්න හදමු. දැන් ඉතින් අර කලින් වගේ ෆෝන් එක කවුද මම? නෑ නේ හේව නැල්ලනේ. මන් නිකන් දෙයි කවුරු හරි එතන ඉන්නවා වගේ. කලින් වගේ වීඩියෝ දාගෙන යන්න බලමු. කලින් රීච් එකම ආපහු හදාගෙන කොහොම හරි 1k ගහගමු. අපි පහු කරපු දැන් පහු කරලා ගොඩාක් කට්ටිය ඉස්සරහනේ මං ඉන්නේ ඉතින්. අපි ඉතින් දැන් පිටිපස්සේ ඉන්නේ. අපිට ඉතින් ලොකුවට උදව් නෑ. පුළුවන් විදියට ඉතින් ගේම් ප්ලේ දාගෙන යනවා. කමන්නේ බලමුනේ ඉතින් මොකක් හරි ගේමක් ගහගෙන කොහොම හරි කියලා 1k ගහගමු. තාම අපිට මහ ගාණක් නැහැ. තව 540ක් වගේ ඕනේ. ඉතින් පොඩි ගාණක් කියවට පොඩිවත් නැහැ. හරි කොහොම හරි කියලා ඉතින් මේක දාගමු. අර ගත්ත යතුරු මේකටම ගියාම ඉතින් අයියෝ. දැන් මේකකුත් තියෙන මකුළු තොප්පනේ. හරි. මූට එකක් ගියකොට මැරෙන්නේ නැහැ. මම දෙකක් විතර ගහන්න වෙනවනේ. මේ දොරට යතුරක් ඕනේ මම හිතන්නේ ආවෝ. ඒකට යතුරක් ඕනේ. මේ ගේම් එක නම් මහ ලොකු දිග ගේම් එකක් නෙමෙයි සාමාන්‍ය ගාන විනාඩි අවම මම හිතන්නේ විනාඩි 20ක් විතර වීඩියෝ ගයයි ගොඩාක් ඇදුනොත් මම මේ වීඩියෝ කෙටි කරලා දාන්න මොකද මං මේ ගේම් එක ටික දවසකට කියන්නේ සාමාන්‍යයෙන් ලොකු කාලයකට කලින් ප්ලේ කරේ මට දැන් මේක මතක නැහැ සාමාන්‍යයෙන් මතක විදියට මම මේ ගහන්නේ ආපහුම සැරින් සැරේ ගහලා පුරුදුුනෙත් නැහැ පොඩ්ඩක් විතර බැලුවෙත් නැහැ මතක විදියට ඉතින් ගහගෙන යනවා බලමු ඉතින් එහෙම ගහගෙන ගිහිලි වෙලා මුලින්ම ඉතින් යටම තට්ටුවෙන් පටන් ගත්තේ උඩම තට්ටුවෙන් පටන් ගන්න ගිහිල්ලා පාර පැල්ලෙන මේකේ මැප් එකක් තිබ්බට වැඩකුත් නැහැ නේ බං ඉතින් මැප් එක තිබ්බත් තට්ටු තුනක් තියෙන තට්ටු තුනේම නිකන් එකම කෑල්ල තියෙන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් නිකන් අර තට්ටු තුන තියෙන්නේ තට්ටු තුනේ මොන තට්ටුවක් නිකන් එකම මේ විදිහට තියෙන්නේ මැප් එක බලලා ඒකින්ද ගිහිල්ලා තේරුවන්නේ එකම ගොන් වැඩක් ඒකින්ද මැප් එක දුන්නට කි තේරුමකුත් නැහැ ඒකින්ද මේ මම මැප් එක බලන්නේ නැහැ මැප් එක ඕපන් කරන්නෙම නැහැ වැඩක් නැහැ නේ බයි ඉතින් ඕපන් කරලා ඉතින් බලන්න බෑ නේ ඉතින් මොන රෙද්දකට බම්බු ගහන්නේ මැප් එකක් දීලා මේකේ යතුරු ටික මේ කාබර වල තමයි බයි ඉතින් තියෙන්නේ මේ කාබර වලින් මුලින් යතුරු ටික හොයාගෙන ඉමු මේ මුලින් මේ අටම තට්ටු ඉතින් හිමීට බලාගෙන යනවා ඒ ඔක්කොම ටික ගත්තට පස්සේ ඉතින් තති නිල් පාට දොරනේ නිල් පාට දොරේ යතුර අපිට කොහෙන්ද මේක හම්බෙන්නේ බලමු මට ලොකුවට අතන කාබරෙන්නේ බලමු එතන කාබරේ හොයාගන්න දැන් යතුරක් තියෙනවා අපි දැන් මේ යතුරෙන් ගිහිල්ලා අතන දොරත් අරගමු ඒ දොරත් අරගත්තට පස්සේ අපිට යතුරට ගිහිල්ලා නිල් පාට යතුර ගන්න පුළුවන් කොයිද මං මේ දොර තිබ්බේ මේ පාරේනේ මට මතක විදියට මේ පාරේ තමයි මේ පාරට ගිහිල්ලා ඒක ගමු මෙතනම ආව් මේ කාබරේ තමයි අරක ඉන්නේ කියන්නේ මේක බං අර සැලෙන්ඩ්‍රාගේ නෙමෙයි ග්‍රැනීගේනේ ග්‍රැනීගේ අම්මා නේද මේ ඉන්නේ ඔව් ග්‍රැනීගේ අම්මනේ මට මතක විදියට ග්‍රැනීගේ අම්මා තමයි ග්‍රැනීගේ අම්මව හිර කරලා තියෙන්නේ ඒක තමයි ඉතින් අපි දැන් මේ යතුරු ආයෙන ඕක ඉතින් නිදාස් කරලා ඉතින් තේරුම් ගන්නෑ මෝඩ ගෑණි ඔබ ඔහොම හිටපන් දොර අරපන් යකෝ අනේ මන් මේ මෝඩ
ඒ මොකක්ද ඒ සද්දයක් ආවේ? සේනග ආච්චිලා ආගන්න දාලා මේක පැනලා නේද කොහින්ද මං ගියේ අපි දොර ගාව ඉන්නකොට මේක අන්තරස්ථාන වුණාද? ආෂ් වුණාද? අනේ මන්ද ඕන් රෙද්දා ඒක භූතයෝ දැන් 3 දෙනෙක් මදිවට ඉතින් 4 දෙනෙක් හිටියට ඉතින් මොකෝ වෙන්නේ? 3 දෙනෙක් හිටියෙත් නෑ නේද බං ඉතින් සෑන්ඩ්‍රිනාගේ හස්බන්ඩ්ුයි සැලෙන්ඩ්‍රිනායි මකුළුවයි. හරි ඉතින් ග්‍රැනීගේ අම්මත් එක්ක ඉතින් 4යි කියලා ගමු. ඉතින් ග්‍රැනීගේ අම්මා තාම නෑ. දැන් මේ අතුරෙන් අරන් ගිහිල්ලා අතන දොර ඇරගමු. දොරේ මං හිතන්නේ දොරෙත් අතුරක් තියෙනවා. ඕ නෑ කාඩ් එකක් තියෙනනේ. අතුරක් නෙමෙයි මට ඔව් කාඩ් එකක් තියෙන්නේ. Nice. මේකෙන් ගිහිල්ලා අපිට දැන් මේක කොළ කෑල්ල දැන් මෙතන තැනක අපිට පෙන්වන්නේ මේ මැප් එකේ. හැබැයි ඕක රවුන්ඩ් කරලා පෙන්නනවා ඒ ළඟට ගියාට පස්සේ විතර රවුන්ඩ් කරලා පෙන්නන්නේ නැතුව අපි තියෙන තැනම ඉතින් පෙන්වන්නේ. ඒකින් තැනට ගියාට පස්සේ රවුන්ඩ් කරලා පෙන්නනවා. එතකොට ඉතින් අර වැඩක්වත් නෑනේ බයි. ඉතින් මොකටද ඉතින් මේ ඊට පස්සේ ඉතින් ගියාට පස්සේ රවුන්ඩ් කරලා පෙන්නනවා. ඒ ඉතින් අපි හිමීට ගිහිල්ලා දැන් මේක දැන් ඒ කොළ කෑල්ල තියෙන තැන මේක ගම තව මකුළු පරේක් මූවත් මරලා දානවා. අර යකා ආවේ නෑනේ. එකපාරයිනේ ආවේ සෑන්ඩ්‍රිනාගේ හස්බන්ඩ් මට මතක විදිහට එකපාරයි ආවේ. එකපාරයි ආවේ ඊට පස්සේ නම් ආවෙත් නෑ. අනේ වන්ද මං ඉතින් කොහොම හරි කරලා අපි 1K ගහගමු. ඉතින් කලින් වගේම වීඩියෝ ටිකත් වැටෙයි දැන්. channel එකේ පොඩි අප්ඩේට් එකක් කළා කලින්ට වඩා පොඩ්ඩක් අර අවුල් ජාලය යන්න කලින් නම් තිබ්බ විදිහට. ඒකෙදී යන සම්පූර්ණ දැන් වෙනස්. මෙතන කෝබ එකත් අරගමු. කෝබ එකත් අරගෙන අපි අතන තියෙන දැන් දොරේ ලෑලි වගේක් ගහලා තියෙනවා දෙපැත්තට. ඒ ලෑලි දෙක ගලවගමු. මොකද එතන බුදුහාමුදුරුවෝ ලෑලිත් ගහලා ඉතින් ලොක් කරලා තියෙන දැන් මෙතින්ද ගිහිල්ලා ඒ පෙන්නාංගු බම්මයි. පෙන්නන්නේ නෑනේ. ඇයි අරින්න දෙන්නේ නැත්තේ? මෙතින්ද නේද මේ කෝබය කොහොනේ? මට මතක විදියට මෙතින්ද තමයි ඒ මං කොළ පාට වෙන්නේ නැති රවු. ආරි වුණා. මම හිතුවා තාම යට ලෑල්ල ගැලවුණා. උඩ ලෑල්ල. ඒකත් ගලවගත්ත මං හිතුවේ නිකන් එකපාර ළඟටම යන්න ඕනේ. මම හිතා හිටියේ සාමාන්‍ය ළඟට ගියාට පස්සේ ඇති කියලා මතකත් නෑ බයි ඉතින් දැන්. ගේම් එක ගහලා කාලයක් වෙනවනේ. Really nigga? මෙතනත් කොළ කැල්ලක් තියෙනවා. මේ කොළ කැල්ල තියෙන තැනටත් දැන් අපි යන්. මේ ගන්න මුකුත් එහෙම නෑනේ. ගන්න මුකුත් නෑ. නිකන් නිදන කාමරයක් වගේ තියෙන්නේ මේකත්. යකෝ මේකේ කෑම් මේස කීයක් තියෙනවද? අර ඇන්ඩ්‍රත් ඉන්නවා තින්ඩලා මොකෙක් දෙකක් වගේ ගල්පිනී වගේ හිටගෙන. ඔයාලා තව කැමති ගේම් තියෙනවා නම් මට කියන්න. ඔත කමෙන්ට් එකක් දාගෙන යන්න මොනවා හරි ඔයාලා කැමති ගේම් තියෙනවා නම් මම ඒව ගේන්න. මම ටික දවසක කමින් කමෙන්ටි පෝස්ට් එකක් දාලා තිබ්බා. මොකද්ද ගේම් දෙක මට මතක නැහැ හරියට. ආක් එකයි අනිත් ගේම් එක මොකද්ද බං? සොසේජ් මෑන් එක. ওই ගේම් දෙකෙන් එකක ඒ කියන්නේ සම්පූර්ණ නිකන් හරිය නිකන් ගේම් සීරියස් එකක් වගේ. උදාහරණයක් විදිහට ඔය බන් දැන් එක එක දැන් භීෂණනේ දැන් තියෙන්නේ. දැන් ඔය FIFA භීෂණ, PUBG භීෂණ, ඔය Call of Duty භීෂණ ඒ වගේ එක එක භීෂණ තියෙනවා. මං හැදුවේ ඔය ගේම් දෙකෙන් එකක් අරගෙන එක සීරියස් එකක් කරගෙන යන්න. මගේ නම් ඉතින් FIFA නම් ගහන්න අර මේව ගහන්න නම් ආසාවක් නැහැ. ගහලා ඒව දැන් නවත්තපු ගේම්. ඒකින්ද මං ඕවා ආපහු ගහන්නේ නැහැ. Okay. මං මේ මැප් එකේ වෙන්න. මේ මැප් එකේ වෙන්න තැන මේක ඇතුලේ ඒ චූටි මේ කෑල්ල ඇතුලේ මේකේ දිවක් දික් කරගෙන ඉන්නේ. අපි ඒකින්ද මම වෙනම සීරියස් එකක් ගේන්න හිතුවේ. මොකද බා හොරර් ගේම් ගේන කොටත් අර අනිත් ගේම් වලට කැමති කට්ටියක් ඉන්නවනේ. ඒකින්ද මේ මම කලින්ම හිතාගෙන හිටියේ මේ තියෙන මෙතන කොළ කෑල්ල තියෙන්නේ. අර දැන් පියානෝ එකක් තිබ්බ නේද බං උඩ තට්ටුවේ ඒක එදින්ටත් දැන් යන් එතන පොඩි කෑම එකක් කරන්න තියෙනවා. මේ අනිත් මං කියන්න හැදුවේ මොකද්ද මේ අනිත් ගේම් වලට කැමති කට්ටිය ඉන්න හන්ද මම බැලුවේ එකපාරම ඒ ගේම් එකත් එකපාරම මේව කරලා දාන්න. මොකද බං කොටින්ම කිව්වොත් දැන් මමම විතරක් හොරර් ගේම් ගහලා කිසි තේරුමකුත් නැහැ නේ බං. හැමෝම දැන් හොරර් සීරියස් එකේ ඉන්නේ. ඒකින්ද වෙනම් පොඩ වෙනසකටත් එක්ක මම බැලුවේ අනිත් ගේමුත් පොඩ්ඩක් අල්ලගන්න. ඉතින් හිමීට පොඩ්ඩ දැන් මම හිතාගෙන ඉන්නේ දැන් සර්වයිවර් මේව එකක් පටන් ගන්නකො බැටල් රොයල් හරි මොකක් හරි එකක්. දැන් ඉතින් මේ මකුළුව එන කොහින්ද මේ තරම් එන්නේ? මු මැරෙන්න ඉස්බෝන් වෙනවද කොහෙද? මයින්ක්‍රාෆ්ට් වල සීරියස් එක ගන්න පොඩ්ඩක් ගේන්න ආසාවක් තියෙන. ඒත් දැම්ම නම් මයින්ක්‍රාෆ්ට් වල සීරියස් එකක් ගියාලා තේරුමක් නැහැ. මොකද මගේ PC එක තාම හදන්න නැහැ. PC එකේ දැන් ඔක්කොම මේව කරලා තියෙන. ඒත් මොන්ටරේ පොඩ්ඩක් කේස් ගිහිල්ලා ගොඩ දවසින් ඔන් කරපු නැති යන්න මොන්ටරේ ඉදි වගේක් ගිහිල්ලා. ඒකින දැන් මොන්ටරේත් මාරු කරන්න වෙනවා. මොකද ඕනට පැහැදිලිව පේන්න බෑ. නැත්නම් ස්ක්‍රීන් රෙකෝඩ් එක කරනකොට පස්සේ මල මගුලේ හරි ඉත් එක රෙකෝඩ් මම හරියට දන්නේ නැහැ. එහෙම රෙකෝඩ්ද මම තාම දාලා බැලුවේ නෑ ඒක. පොඩ්ඩක් ඒකින්ද මොන්ටරේත් දැන් අලුත් එකක් ගන්න වෙනවා.
ඒකින ටික දවසක් යනකම් ඉතින් පිස්සුවක් තියෙනවා. ඉතින් මේක හදාගෙන ওই වැට් ටික කරගන්නකොට කොහොමද කරගත්ත ගමන් වෙන ගේම් සීරීස් එකකුත් ගේන්නම්. දැන්ට මට හිතා ගන්න බෑ ආක්ද සොතේෂ්මෑන්ද ගේම් සීරීස් එක ගෙන්නේ. දැන් මෙතන පියානෝ එකකින් මුලින් ගහලිමුකෝ මේක. අර අර මේ කොලේ තිබ්බනේ බං අපි කොලේ බලමු පොඩ්ඩක්. කොලේ මැප් එක නෙමෙයි කොලේ. මේ යට තියෙන එකනේ. යට තියෙන පියානෝ එක යට තියෙන කෑල්ලනේ ගහන්න ඕනේ. ඒක කුටික් ගැහුවට පස්සේ සමහර විට එන්නව නැතිනේ. හරි. හරිනේ. හරි නිකන් පොළු කෑල්ලක් තියෙනවා. ඒක අරගෙන ගිහිල්ලා නිකන් අර කුරාන් අබරනවා වගේ මේව එකකට දාන්න තියෙන. මට මතක විදිහට මම මේ කියන්නේ. ගොඩ දවසකින් ඉතින් ප්ලේ කරන්න බෑ. ඉතින් ලොකුවට මතකයක් නෑ. හරි ඒකත් ඉතින් ඉතින් ගිහිල්ලා දාගත්තා. කතා කරන්න දේවල් නෑ. මට මේ මතක් වෙන්නේ නැහැ. ගොඩ දවසක් වීඩියෝයක් දාන හන්ද මේ. ඇයි වම් මේ වෙන්නන්නේ නැත්තේ? අනේ ඒක වෙන්නවා. ඒක අස්තර මේක නිකන් මොකද්ද වගේ ලක්. යකෝ මොකද්ද ඒ උනේ? ඒ සෑන්ඩ්‍රියාගේ ඇස් දෙක රතු වෙලා තිබ්බ නේද? මට මතක විදියට සෑන්ඩ්‍රියාගේ ඇස් දෙක මුලින් රතු වෙලා තිබ්බේ නෑ නේද? මට මතක විදියට රතු වෙලා තිබ්බේ නෑ. මම හිතන්නේ අපි අර මේක දාලා මේක ඇරියට පස්සේ මේ තමයි මම හිතන්නේ රතු උනේ. ඒක මූණත් නිකන් දෙපැත්තට හෙල්ලුවා. අනේ මම කලින් එක තිබ්බද නැද්ද නම් දන්නේ මීටර නෑ. දැන් නිකන් පොඩි පසල්ලයක් තියෙනවා. Oh my god! wow! ඒකෙන් යතුරු ගන්න ඕනේ. ඒ යතුරු නිකන් අපේ නිකන් කොරක් ගලක් වගේ නිකන් පොඩි මොකද්ද මන් දන්නේ නිකන් ගල් කෑල්ලක් අරන් ඉන්න තියෙන. මට ඒ ගලේ නම මතක නැහැ. නිකන් අමුතු නිකන් ගලකුත් නෙමෙයි බං නිකන් ඒක කියන්නේ තේරෙන්නේ යකඩ කුට්ටියක් වගේ. මොකක්ද අන්න ලෙද්දක් අරගන්න තියෙන. මට පාර මතකත් නැහැ. මට මේ මතක විදියට යන්නේ කොහේ යනවද දන්නේ much later. අයියෝ මම මේ වටයක්නේ ගහලා තියෙන තනිකර. ඒ ඇත්තට මට මතක නෑ guys මේ පාරවල් මට මතක නෑ. ඒක මම මේ වටේ ගන්න මට යන්න පාර මතක නෑ හරියට. A few moments later. කතා කරන්නේ ගේම් එක ගන්න දෙකක් කරන්න අමාරුයි මම එකපාර. ඒකයි එකපාර පිස්සු හැදෙනවා මේ ඒකත් බලවල මේවත් කියන්නේ ගියාට පස්සේ. අරු නෑනේ නැත්තම් කොහෙන් හරි ඒ ගස් බලලත් කොහෙන් හරි රින්ගලා. මේ කියලා කටක ඒ අනේ වන්ද නිකන් සෑන්ඩ්ලා නිකන් පවර්ෆුල් වෙලා වගේ පොඩි ලයිට් එකක් තියෙනවා. මොකද කලින් හම්බුනාට පස්සේ නිකන් ස්ක්‍රීන් එක දෙතරක් නැහැ නේ බං. දැන් හම්බුනාට පස්සේ දෙතරනවා නිකන් ඔළුව හරවනවා වගේ දෙපැත්ත. ඉනි මට තේන්නේ නැටිත් දන්නේ. හරිද යතුරෙන් අපිට මේ පෙට් එකම අරගන්න තියෙනවා. පෙට්ටි ඇරියා. ඔන්න යකඩ කුට්ටියත් ඒ ගලක් දාන්නේ මන් මොන රෙද්දද දන්නේ නැහැ. ඔක්කො දැන් අපි අරන් යන්න ඕනේ. එතනින් දාන්න. දැන් ඉතින් ආපහු දැන් පාර හොයපන්කෝ. දැන් මට පාර මතක නැහැ. දැන් කතා කර ආපුවන්ද කොහෙන් යනවද කියලා. බලමු මතක විදියට ආපහු යමු. ලොකුවට නම් මීටර යන්නේ බලමු. මට හිතෙන්නේ මම ලොකුවට නම් ගේම් ප්ලේ එක ඇදෙන ගන්න නැහැ. මොකද අපි ඉම්මන්ට ගේම් ප්ලේ එක ගහගත්තේ කියලා මටත් තේරෙනවා මේ අන්තිම හරිය යන්නේ. ඒකින්ද අර කලින් වගේ වැල්වට අරන් ගහන්න ඕනේ නැහැ. ඒත් මට මේ අන්තිම තැනට එන පාර තමයි පොඩ්ඩක් මීටර නැත්තේ කොහින්ද යන්නේ හරියට. මොකද මම මේ තට්ටු තුනම එකම වගේ. 2000 years later. අනේ මට තට්ටු මතක ආරිය අම්බෝ ඇතියාන් දැන් රෙද්ද හොයාගත්ත මේ තියෙන්නේ මිලෑලි දොර දැන් ගිල්ල දැම්මට පස්සේ අපි අද යකෙක් দমনය කරන්න හදන්නේ. මෙතෙක් කාලෙකට අපේ මම නම් අහලා තියෙන අපේ බුදුහාමුදුරුවෝ තමයි යක්කු দমনය කරලා තියෙන්නේ. අද අපි ප්‍රථම වතාවට අපි සැලෙන්ඩරාව দমনය කරන්න හදන්නේ. සැලෙන්ඩරාව দমনය කරනවා නෙමෙයි මේ බයිබලයක සීන් එකක් තියෙනවා. මට ඒ වගේ පොඩ්ඩක් මතකද. දොර ඇරෙන්නට අඩේ තියාගන්න තියෙන ඒකයි මච්චර අයියෝ. හරි දැන් අපි බයිබලයක් මම හිතන්නේ බයිබලයක් තමයි. කොහොමද අපි යකෙක් দমনය කරන්න හදන අපි ඉතිහාස පොතට එක්කෙන්න හදන්නේ මේ කොළ පාටින් පෙන්නන්නේ අපේ හෙල්ත් එක. ඒක දිහා බලාගෙන ඉන්න බෑනේ. ඒක දිගට අපේ හෙල්ත් එක බහුතහිනවා. ඉන්න අපි නිදහස් කරපු ආච්චි. අපි නිදහස් කරේ ඒකෙම නිදහසුනේ. මේ රතු පාට තියෙන සැලෙන්ඩරාගේ හෙල්ත් එක. හරි මේ සැලෙන්ඩරා අපට අපේත් බයින හැරියා. අපේ ඉම්මන්ට බයින ඒකේ හිමින් නේ බං හෙල්ත් එක බයින්නේ. ආච්චි ඩා ගන්නවා මේ පොතෙත් ඒකේ හරි සම්පූර්ණ බං අර තේරෙනවද පොඩ්ඩ මේ ඒ පොතේ තියෙන අර පින්තූරේ තද කළු වෙනවා. මම හිතන්නේ ඒක සම්පූර්ණ මේ වෙනකන් තියෙනවා. අපේ පොඩ හෙල්ත් එක පිරෙනකන් ඉමු. මම හිතන්නේ මේ රතු පාටින් තියෙන සැලෙන්ඩරාගේ හෙල්ත් එක කොළ පාට අපේ හෙල්ත් එක. ඒක නම් ආපහු රීෆිල් වෙනවා. මන්ට අඩු යම් බයි මැරියන් ඕයි රජුට්ටෙන් අපි මැරෙනවා. මොකද ඒ තරම් අල්ලගෙන ඉන්න අපේ හෙල්ත් එක ඉම්මන්ට අඩු වෙනවනේ. දැන් මූණු දෙක දෙකනවා තැන් තැන් වෙයි.
දත් තමයි නැත්තේ ආජි. දත් තියෙනවා. දත් නැත්නම් පැත්තට ගිහිල්ලා තියෙන්නේ. අර එකපාරකට එන්න වෙන්නේ ඔය දයා ඉන්නේ. කළු වෙලා තියෙන්නේ නිකන් අර බ්ලර් වෙලා තියෙන්නේ. බ්ලර් වෙලා තනිය සැන්ඩිලා බ්ලර් කරලා තියෙන්නේ. හරි දමනය කරලා පොත පිළිහිර කරලා තියෙන ඔබට God bless you. හරි සැන්ඩා ඩයි නෙමෙයි. ඌ මැරිච්ච එකෙන් නමුත් ඉතින් මැරෙන්න දෙයක් නැහැ. ආත්ම විනාශ වෙන්නේ නැහැ. මං හිතා පොත සීර වුණා අපි අතුරගත්තා. දැන් ඉතින් මේ ආචාර ගන්න කඩාගෙන වැටෙන්නද මම නැත්නම් භූමිකම්ම පැනගම ඉතින් පොත ගන්න බෑ. පොත ගන්න බෑ. දැන් ඉතින් මෙතනින් ඉම්මන්ට පැන ගන්න තියෙන්නේ. මේ අඩ වැඩක් නැහැ. අඩ අදාළම නැහැ. ඉතින් පැන ගන්න තියෙන්නේ ඉම්මන්ට ගෙදරින් එළියට. අදවත් ආයෙ ඉම්මන්ට ගිහිල්ලා ගෙදරින් එළියට පැන ගන්න තිබ්බොත් තිය හොඳටම ඇති. මේ මෙහෙන් ගිලා යකෝ මෙහෙන් එන්නේ ඇයි? ඉන්නව තාම එනවා මෙහෙන් තමයි යන්න තියෙන්නේ මං හිතන්නේ. මෙහෙන් ගිහලා කොහොම හරි ඉඳ එළියට පැනගමු. උඩ තට්ටුව අපි මේ උඩ තට්ටුවක තමයි පල්ලෙහා තට්ටුවකද ඉන්නේ. දොරල් ලොක් වුණා මල මගුල. ඒ කියන්නේ අපි යන පාර හරි වෙන්න දෙන්නේ. නැත්නම් ඉතින් දොරවල් ලොක් වෙන්නේ නැහැ අපි. අනේම ආජේ ඵලයන් කොබන් මගුල මෙච්චරලා එන්න තු විතර බම්බු ගහන්න දැන් ඉන්නේ මේ අන්තිම වෙලාවේ. තෝටත් එන්න මේ මකුළු පයන්නෙකුත් ඇවිල්ලා. යකෝ උඹලා දෙන්න මාත් එක්ක එළියට පැන ගන්නවනේ. උඹලා මේ කඩාගෙන යනකොට පස්සේ මේක දුටලා ඉන්න දන්නේ ගොම් බල්ලෝ දෙන්නේ නේ ඔබලා. මෝඩ මූසලව දෙන්නේ ඔබලා නම් මම ඉම්මන්ට එළියට මෙතනින්වත් ඉම්මන්ට එළියට පැන ගන්නද. යකෝ මේ මෙහෙනුත් එනවව. ඒක උඩ හිටියේ මොකද? කොහොම හරි කවන්නේ. දැන් මෙහෙනුත් පිටිපස්ස ආච්චිලා ගන්න මේ මෙහෙනුත් එනවා. යමු යකෝ මේ ඉස්තරේනොත් එනවව. ඒ පිළිවෙලට පණ ඇවිල්ලා. පිළිවෙලේ මොකාට පණක් කවන්න දැන් ඉතින් මට ඕනේ මේ ගෙදරින් ඉම්මන්ට එළියට පැන ගන්න. ඒ බිත්ති කොට වෙනවද බං ඉතින්. ඉතින් අපි වංගගිරි හරි පැනගත්ත. වංගගිරිය කීර වේගෙන ආයේ කොහොම හරි කියලා කමන්නේ අතුරු දා දොරාගෙන පැනගත්තා. යකා මොන වුණත් දන්නේ සෑන්ඩ්‍රන් මොන වුණත් දන්නේ දුමක් දාන පොතින් මං හිතන්නේ පොඩ්ඩක් හීට් වෙන පොත. ඔකද පොඩ්ඩක් ලොකු එක්කෙනෙක් පොඩ්ඩක් දවන්නේ කියලා අපිට ලොකුවටම කරදර කරපෙක මං හිතන්නේ සෑන්ඩ්‍රන්ගේ තව එපිසෝඩ් නෑ මට හිතෙන්නේ. තව එපිසෝඩ් තියෙනවා නම් මම ඒකත් හොයලා දාන්නම්. මේ ගේම් එක නම් ඉවරයි මෙතනින්. තවත් අපි හොඳ ගේම් ප්ලේ එකකින් අපි ඉම්මන්ට හම්බෙමු. එහෙනම් ආපහු කලින් වගේම channel එකට එක දිගට වීඩියෝ වැටෙයි. එහෙනම් මේ වීඩියෝ ඉවරයි මෙතනින්. එහෙනම් අදට ගෙනපු ගේම් ප්ලේ එක ඉවරයි. තවත් හොඳ ගේම් ප්ලේ එකකින් අපි ඉම්මන්ට හම්බෙමු. එහෙනම් අදට අපි ගියා.